මෙන්න ටයින බෝට් එක. එදි. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි දැන් උදේට කන් දැන් වෙලාව 7:00ට විතර ඇති. තාම අපි කඩේ ඇතුළට ගියේ නෑ. කඩවල නෑ මේ වෙලාවට කොහොම කඩවල වගේ වහලා කන්නවත් තනන්න අපි ගොඩක් දුර ඇවිල්ලා තමයි දැන් මේ කන්න යන්නේ. බලන්න මොනවද උදේට කන්නේ කියලා. ලස්සනයි. වාව්. කොහෙන්ද වහින්නේ? ඒ නාම්බා මම අනේ පයින්න බෑනේ. මේ වැන්නලා එනේ. අනේ සුද්ධ මට අර කියන්න ඕනේ. හරිම ලස්සනයිනේ. අපි දැන් ඉක්ු ගමනකින් පස්සේ ආවා ගාලු කොටුවට. දැන් ගාලු කොටුවට ඇතුළේ යන ගමන් ඉන්නේ. අපි ගෙදරින් ආවේ 5ට විතර. දැන් වෙලාව දැන් වෙලාව කීයද? දැන් වෙලාව 9:00. කියන අපිට පැය 4කට විතර වෙලා ගිහිල්ලා එන්න. අපි මග නැවතිලා කාරණේ මාවේ ඉඳ වෙන්නේ නැති. නෑ. ඇත්තටම බණිත් දන්නේ අපි මේ අරිහෙන් දාලා යන්න කාලා. පොන්තන් වල දාලා ආදිලා කාලා. තියෙන එකක් තියෙනවා. අර ආඩින්න පුළුවන් අපරාධයක්. ඕන දැනුමානේ මේ කාලේ. මේ කපල්ලේ කරන්න. ඔච්චරේ මොනවා? ඒ කුඩේ රණ්ඩු කරන කපල්ලේ. දමද මේ කොහෙද ඇවිල්ලි? Today I will come to Goa. Go. ඒ කොහෙද මේ ඇත්තටම ඇවිල්ලි ඉන්න? පොඩක් ඉස්සර ගාල්ලේ. දමද කට් එකක් ගහලා වෙන්නම්ද? ඔව් මට පෙන්න. මෙයාලා මහගෙවල් තියෙන ගාල්ලේ. කො කට්ටේ පොඩක් පෙන්න. මේ පැත්තට. මේ මෙතන මොකද්ද මේ දොට්ට? ගාලු කොටුවේ වරුවක් දමෙදුල් සම්පුග. මෙයාගේ මේ කොණ්ඩේ පෙඩ්ඩක් බාන පොල් මුඩ්ඩක් වගේ. अरे नहीं क्या අපි යනවා ගාලු කොටුවට. කුඩේ දුමේ දාලා තරංග ආවේ.
කුඩේ දුමේ දාලා දාන. මේක තමයි ගාලු කොටුවේ සිටියමනේ. දැන් නෑ ඒක නම් කොහෙද කියලා. ඒ කොවනේ මේ වොච් ටවර් එක නෑනේ. වොච් ටවර් එක කොතනද තියෙන්නේ? We wish you the best. Okay, you ready? 1, 2, 3, go. 1, 2, 3, go. He's going to climb back. I do not know him, just met him. Kakulu? Ano ane? පෙම්සිත රිදුනා රත්තරනේ අපි දැන් ගාලේ වටේම මට දුක හිතුණා වටේ මේ රත්තරනේ. විද්දා. දැන් අපේ බයික් එකේ තියෙන අනේ ඇදුනේ මට කුඩේ අල්ලන්න වෙලා තියෙන්නේ මෙයාටත් එක්ක. කුඩේ අරගෙන මම මේ බෑග් උස්සයිය. අයියෝ. ඕ එන්නේ කොළඹ. කොළඹනේ අපි ගාල්ලේ ඉන්නේ. ගාලු කොටුවේ. ගාලු කොටුව වට රවුම දැන් ඇවිදලා ඉන්නේ. අම්මා අනේ ගහන. මම මේ දෙවෙනි පාරට ආවේ. ඒ වුණාම පළවෙනි පාරට මේ තරම් ඇවිද්දේ නැහැ. පළවෙනි පාර ඇවිත් ඉඳා අද ලස්සන තැන් වල ගියා. අතරම මෙයාට අවුද මේ අර අතන ඉඳන් ගල් උඩින් ඉඳන් මුහුදර පයින්නේ. ඒ අයියාගේ වැඩ ටිකක් බාන්න අපි ගියාද. ඉතින් කළු වෙලා
ලස්සනයි. ඉතින් අද vlog එක ඇත්තටම ලස්සන වෙයි කියලා හිතනවා. දැන් අපි ඊළඟට යනවා රෝමස් වල. ඒ අනිත් දෙන්නට යන්න ඕනලු. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. තව ටිකක් නලව මදි. ගොඩේ ගාල්ලා හොම තමයි. දාඩිය දාලා ආවනේ. අපි දැන් ගාල්ු කොටුවෙන් එළියට ආවා. අපි දැන් යන්න හදන්නේ රූමස් වලට. ඔයගලන්ට තේරෙනවද නැත්නම් ඉතින් තමයි රූමස් වල මේ අපි මේ වටේ රූමස් වලට යන්න හදන්නේ. අපි යනවා මාළු දැලක් අදිනවා බලන්න. අපි පාරේ යනකොට දැක්ක මාළු දැලක් අදිනවා. අපි යනවා ඉතින් ඒක බලන්න. ඉතින් මේ හරියනම් මේව ගණන් අඩු ඇති. මේ තඩි පුකත් නෑ. එහෙම කාටවත් කියන්නේ නැහැ. වීඩියෝ එකේ හිතා ගිය ඇතුළේ අවාරනේ. ඒ සුද්ද අපි එදාට වඩා ඉක්මනට දාවනේ. එදා අපි ගොඩාක් දුර ආවා. එදා වැස්ස හින්දා තෙමෙනවනේ ඉස්සන. අපි ආවා. අපි ආවා ජංගල් බීච් එකට. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින්. අතන බෑග් එක තියෙනවා. අවුල නැහැ ලංකාවට ඉන්නේ මේ හැටි.
අපි ලන්ච් එක ගන්න නතර කරලා අපි ලන්ච් එක ගන්න හිතන්නේ මෙතන. ගිහලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. දැන් හවස දවල් 2:00 වෙලා අපි ලන්ච් එක ගන්නවා. අපි ලන්ච් එක ගන්නවා මෙතන. ලන්ච් එක ගන්නවා මෙතනට. මේක අවුට්ඩෝර් ඉඳන් තමයි කන්න කියන්නේ. අපි බලමු. දැන් නම් වැස්ස චුට්ටක් අඩු කරලා තියෙන්නේ පොදයක් යනවා. වැස්ස කොහොම වේද කියලා දන්නේ නැහැ. මිදස් ටිකෙන් වැස්ස හින්දා හවසට. අපි දැන් ඒ වුණාට බෙන්තර බීච් එකට යන ගමන් ඉන්නේ. මෙතන හරි ලස්සනක්. දැන් එකපාරක් කාව ඇදිලා නැහැ වා. මේ පාර නම් නාන්නේ නැහැ. අපි නාන්න නැතුව ගෙනාවේ නැහැ. ඒකද නාන්නේ. අපි මෙතන පැයක් විතර ඉඳලා ඊට පස්සේ ඉතින් ගෙදර යනවා. අපි ආවා අද දැන් බෙන්තර නෙවෙයි බෙන්තොටනේ බෙන්තොට බීච් එකට මෙතන නාන්න කියලා තමයි ආවේ. දැන් අපි නාන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු පොඩි වැස්සකුත් එනවා. වැහි වලාකුළක් තියෙනවා මේ ටික අවුලන්නේ මේ ටික වැහි වලාකුළක් තියෙනවා. ඉතින් බලමු වැස්ස උනන් නාන්න වෙන්නේ නැහැ. හිම්ම තෙමීගෙනම යන්න තමයි වෙන්නේ. බලමු ඉතින්. දාතගන් මගේ පුගේ තිබුණේ නෑ වෙන්න බගක් සිටියා මම තද කරගෙන පැය දෙකකුත් විනාඩියක් සැනකෙලියේ කිසිම තැනක තිබුණේ අයයි වෙලාව. ඉතින් අපි දැන් යන්න තමයි ප්ලෑන් කරේ. මාර වැස්සකට වුණා. ඒ දැන් මේ පැත්තම තෙමිලා තියෙන්නේ. ඉතින් අපි මෙතනින් vlog එක ඉවර කරනවා. ඉතින් බලමු එන ඊළඟ vlog එකක් ඉක්මනට ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉක්මනට ඔයගොල්ලෝ වෙනුවෙන් vlog එක කරලා දාන්න. මොකද එහෙනම් ඉන්න